පොලොයි සීනි එකතු කරලා මම මේ හදාගත්තේ මොනවා කියලාද ඔයගොල්ලන් හිතන්නේ? මේ තමයි පොල් ටොපි. තරහාදියක් නැති කෙනෙක්ට උනත් ලේසියෙන් හදන්න පුළුවන් විදිය මං කියලා දෙනවා. ඔන්න එහෙනම් කටේම දිය වෙලා යන විදිහට පොල් ටොපි හදන්නේ මෙන්න මේ විදිහට. මුලින්ම සෙට් කරන භාජනයේ තෙල් ගා ගන්න හොඳට. දැන් අපිට පොල් ග්‍රෑම් 300යි සීනි ග්‍රෑම් 400කුයි අවශ්‍ය වෙනවා. මෙන්න මේ වගේ අඬු කෝප් එක හොඳට තද කරන්නේ නැතුව මෙන්න මේ ප්‍රමාණයට පොල් දාගන්න. ඒ වගේ කෝප්ප 4ක් අවශ්‍ය වෙනවා. පස්වෙනි කෝප්පෙදි කට ගාවටම පුරවන්නේ නැහැ. ඊට වඩා පොඩ්ඩක් අඩු වෙන්න ඕනි. දැන් අපි මේ පොල් ටික හොඳට බ්ලෙන්ඩර් කරගන්න ඕනේ වතුර නොදා. වතුර අවශ්‍යම නම් මේ සැහැන්දක් දෙකක් දාලා බ්ලෙන්ඩර් කරගන්න. සීනි ගනිද්දිත් මෙන්න මේ වගේ කප් 3ක් පුරෝලා හොඳට ගන්න. තද කරලා නෙමෙයි පුරෝලා ගන්න. 4 වෙනි කෝප්පෙදී ඔයා ගන්න කෝප්පෙන් 3න් එකක් වෙන්න සීනි පුරෝලා හරියටම ගන්න. ඔන්න සීනි ග්‍රෑම් 400 හරි. සීනි ටිකත් හොඳට බ්ලෙන්ඩර් වෙන්න ඕනි. කැට හිටෙන්නේ නැති වෙන්න. දැන් බ්ලෙන්ඩර් කරපු සීනි ටිකයි පොල් ටිකයි දෙකම අපි හදන භාජනයට එකතු කරගෙන මේ වගේ හොඳට කවලම් කරගන්න ඕනි. ඔයාලගේ රස අනුව ලුණු දාගෙන ලිප ඔන් කරගන්න. ඊට පස්සේ මේක හොඳට කාල් ගගා ඉන්න ඕනි. ටික වෙලාවකට පස්සේ මේක දුඹුරු පාටට ඇවිල්ලා වතුර හැදෙනවා. අපි මොකුත් වතුර අලුතින් එකතු කරේ නැති නිසා පදම හදාගන්න හරිම ලේසි. ඒ වතුර හැදෙනකොට මේක හරිම ස්මූත්වට තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මෙන්න මේ වගේ. එවෙලට අපි ෆුඩ් කලරින් වැනිලා එකතු කරගන්න ඕනි. මේ දේවල් දැම්ම කියන්නේ අපේ පොල් ටොපි ටික බාගන්න ළඟයි. මොකද අපි වතුර එකතු කරේ නැහැනේ. ඒක නිසා මම මේ ටික එකතු කරාට පස්සේ විනාඩි 5ක්වත් යන්නේ නැහැ පදම එන්න. වතුර ගතිය හිඳිලා ගිහිල්ලා හොඳට බෝලයක් වගේ කැරකෙන්න ගන්නවා. ඒක තමයි පදම. එහෙම නැත්තම් මෙන්න මේ වගේ මිදිලා වගේ එනවා. මේ වගේ ගුලියක් වගේත් යනවා. එතකොට අලුතෙන් හදන කෙනෙක් නම් ඒ ගානදී බාගන්න. එතකොට වරදින්න නැතුව හදාගන්න පුළුවන්. දැන් අපිට වෙලාව තියෙන හින්දා අපිට කලින් වගේ ඉක්මනින් ගල් වෙන්නේ නැති නිසා මේක ලේසියෙන් කැට කපා ගන්න පුළුවන්. හැබැයි ටිකක් ඉක්මන් කරලා මේ විදිහට හොඳට තුනී කරලා කැට කපා ගන්න විදිහට හදාගන්න. දැන් තියෙන්නේ ඔන්න කැට කපා ගන්න. කැට කපන පීයෙත් හොඳට තෙල් ගන්න. මෙන්න මේ වගේ Tamanට අවශ්‍ය හැඩයට හොඳට කැට ටික කපා ගන්න තියෙන්නේ. ඊට පස්සේ හොඳට නිමෙන්න දෙන්න. ඔන්න ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස පොල් ටොපි ටික. මේක ඇත්තටම හදන්න හරිම ලේසි. ඒ වගේම කටේ දිය වෙනවා. ඉතින් ඔයාලත් හදලා නැත්නම් හදලා රස කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේමයි වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.